guys. こんにちは皆さん。アピアダーは葛西臨海公園. අපි අද ආවා මොකක්ද මේකට කියන්නේ?公園පාක් එකනේ. පාක් එකක් වගේ. මේක මේ ඩිස්නි එකට ඒ කියන්නේ ඩිස්නි එකට පස්සේ ස්ටේෂන් එකේ තියෙන්නේ. මේකටත් ගොඩක් අර ෆොරිනර්ස්ලා එහෙමත් එනවා. ලොකු පාක් එකක්. තව සීසොක්කානකුත් තියෙනවා මේ ඇක්වරියම් එක. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු. Let's go. ජැපනිස් ට්‍රැඩිෂනල් විදිහට තියෙන මේ පාලමත් එක්ක ලස්සන ගහක් තියෙනවා. මේ කෑම කන්න තැන් එහෙමත් තියෙනවා මේක. මේ මෙතන කෑම කන්නක් තියෙනවා. මේ ගණන් මේ වගේ. ටිකක් ගණන් මෙතන රහයි. පොඩ්ඩක් නිකන් අර හවායි විදිහට තියෙන හවායි මිනිහ. මා රස්නේ මෙතන. එතෙන්ට කට්ටිය අර කෑම එහෙම හදන්න ඇවිල්ලා පොඩි පැදුරක් තියාගෙන චිල් එකේ ඉන්නවා. පික්නික් එකකට කරලා රස්නේ මෙතන තැම්බෙනවා මෙතන නේ. හරි ඉරෙලියත් එනවා මෙතන ඇතුලේ හීටර්ස් උත් දාලා තියෙන්නේ මාර රස්නේ සවුනා එකක වගේ. ලංකාවේ වගේ. ඔව් ඇත්තටම ලංකාව වගේ අර මේ ගොඩක් අර ඉරෙලිය තියෙනවා. රස්නේ නේ නිකන් අර වින්ටර් කියලා හිතන්නවත් බෑ. හැබැයි ඉතින් ලස්සනයි. අපි දැන් මුහුදලාවට යනවා. එතෙන්ට ගිහිල්ලා ආයෙ ගන්න. අපිට මෙතන ඉඳන් මේ ඩිස්නි ලෑන්ඩ් එකක් පේනවා. අර අපි කලින් වීඩියෝ එකක් දැම්මේ. ඩිස්නි එකත් පේනවා. ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. පොඩියට පේන්නේ. බලමු. මේ මම ඉස්සලා කිව්වේ අර ඩිස්නි එක පේනවා කියලා. මේ තියෙන ඩිස්නි ලෑන්ඩ් එකේ එක වෙන්නේ. අර මේ පැත්තේ එහෙම ඩිස්නි හොටෙල් එහෙම මේ තියෙන ඔක්කොම ඩිස්නි හොටෙල්. අපි මේ ඩිස්නි එකේ වීඩියෝ එකක් දාලා තින්නේ ඕගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. මෙතන තියෙන්නේ අපි දැන් ඊළඟට යන්න හදන මේ ස්විසොක්කන් එක. අර මෙතන ලස්සන බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මුහුදු පොඩ්ඩක් මේ අර ඉරේලියක් තියෙන වෙලාවේ හොඳට චිල් කරමු චිල් පොතක් කියමු. අද නිමාඩු දවසක් ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවානේ. මේ උඩත් එකක් තියෙනවා. කිමොචි නේ. අර යන් අතන මේ බ්‍රිජ් එකට ගිහිල්ලා අතෙන්ට යන්න. මේ උඩ ඕගොල්ලන්ට පේනවා ඇති කුරුල්ලෙක් යනවා. කුරුල්ලෙක් නෙවෙයි සරුංගලයක්. අපි දැන් මේ බ්‍රිජ් එක උඩින් යන්නේ. මොකද්ද මේකේ තියෙන්නේ? රාමෙන් කඩේකුත් තියනවා කියලා ලියලා තිබ්බා. බාබකියු එහෙමත් පුළුවන් කියලා ලියලා තියෙනවා මෙතන. හාටල් එකක් හදලා ලස්සනට තියෙනවා.
පිකටු ටික තියෙනවා. මේ ටිකට් ගත්ත දැන් එක්කෙනෙක්ට 700ක්. මේ එක එක මාළු ඉන්නවා මේ. දැන් මේක පෙන්නලා අපි ඇතුළට යමු. මේ ඩෝම් එක. මේ වතුර තියෙනවා මෙතන. වතුරයි අර මුහුදයි.なんでも大丈夫です。大吉。ありがとうございます。おめでとうございます。いいですね。大吉。いいことがあります。ここでは。ありがとうございます。ありがとうございます。අපි දෙන්නටම දෛක්ෂ ආවේ. හොඳ මේක. හොඳ මේක ආවේ මේ. ජපානයේ මේ නිකන් අර තියෙනවා. මේ ඔමිකුජි කියලා කියන්නේ මේ ඒ අවුරුද්දේ එයාගේ කොහොමද කියලා නිකන් මේක කියලා තියෙනවා වගේ එකක්. දෛක්ෂ කියන්නේ හොඳ මේක. ලකි අවුරුද්දක් අපි දෙන්නරම මේ. අමාරි YouTube එකෙන් ගොඩක් සක්සස් වෙයිනේ. අපි දෛක්ෂිනේ. වෙමු දෛක්ෂි. දැන් අපි යන් ඇතුළටනේ. මේ අර යන්නේ මේ අර පැත්ත බලන්න අර මගුරු කියන්නේ ටූනා. අර අපි සුෂි වල කෑවේ. මොනවාද මේ එක එක තියෙනවා. ඔබලා බලමු. දිග මාළුවෙක් ඉන්නවා මෙතන. මේ අමුතු මාළුවෙක් ඉන්නවා. මේ මෙන්න මෙතන මාළුවෙක් ඉන්නා වගේ. බලමු මොන වගේ මාළුවෙක්ද ඉන්නේ කියලා. මේ මාළුව මේ. ගොඩක් ඉන්න පෙන්ග්වින් ඈ. තියෙනවද පුළුවන්. හරි කෑ ගහනවානේ. පෙන්ග්වින්ලා එහෙම කෑ ගහන්නේ. පෙන්ග්වින් ගහන්නේ? අර මේ කවුද අර පෙන්ග්වින් අර කැරක්ටර් එකක් ඉන්නවනේ. පොඩි ළමයි. පොන්ගුද. මේ සීතල නැද්ද දන්නේ නේ. අර බලන්න. අන්න වලියක් කියලා. මෙතන පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් තියෙනවා. එක එක බල්ලා ඔබ්සර්ව් කරලා. මේ දඟලනවා නිකන් අර මොකක්ද වගේනේ. මේ කුරාගේ කියන්නේ ජෙලි ෆිෂ්. දැන් හීතලයි. මාළු ටික බලලා ආවේ. අර ඩිස්නි එකක්. ඩිස්නි එක පේනවා නේ. වා. ඩිස්නි එක ලස්සනට පේනවා. ඒ වීඩියෝ එක බලපු නැතේ ඉන්නවනම් බලන්න. රෑත් ලස්සනයි අරක. අර එක එක පාට වෙනවා. අපි දැන් අරකට නගින්න යන්න හදන්නේ.
අපි දැන් මේකට නැග්ගා උඩට මෑන් අපි මේ දැන් උඩටම ආවා මේ උඩම ඉන්නේ වෙන උඩම ඉන්නේ කකුල් දෙක දැන් බෙවුලනවා ඈ අර ඩිස්නි හොඳටම පේනවා අපි දැන් මේ මොකක් හරි ගේම් එකක් කරන්න මේකට යන්න හදන්නේ අපි එහෙනම් මේක කරමු නේද? දැන් අපි කරන්න යන්නේ එක්කෙනෙක්ට 200ක්. අපි දෙන තරගයක් තියන්න යන්නේ මං තමයි දිනන්නේ. මං තමයි දිනන්නේ. එකසේ බායි අපි දෙන්නම අපි දැන් අර බාස්කට් බෝල් ගේම් එක කරලා ආවා මම දිනනවා කියලා හිතන් හිටියේ මේ අපි දෙන්නම එකම ස්කෝර් එක තිබ්බේ අනන්ත කොයියනයි මේ වීඩියෝ එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්න ඇති මේ මෙතන කසයි ලින්කයි කෝයින් කියන එක මොන වගේ තැනක්ද කියලා ඒක මේ ඩිස්නි එකට එකක් පස්සේ ස්ටේෂන් එකේ තියෙන්නේ ඩිස්නි එකට කට්ටිය එනවා නම් මේකටත් ඇවිල්ලා බලන්න හොඳ ආතලයක් ගන්න පුළුවන් කපල්ස් එහෙම ඉන්නවා නම් නැත්තම් ක්‍රෂ් එකක් එහෙම ඉන්නවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා දෙන්න මේකට නගින්න අනිවාර්යෙන් හරියයි යාළුවෝ එහෙම ඉන්නවා නම් යාළුවොත් පරිප්පුවයි බෝන්චයි හදාගෙන ඉන්න පරිප්පුයි බෝන්චයි මොකක් හරි ඔව් කෑම ගාගෙන කන්න පුළුවන් මේ අවුව හොඳට තියෙනවා ඔව් දවල් අවුව හොඳට තියෙනවා මේ ස්ප්‍රින්ග් එකට සමයකට වගේ ආවත් හොඳට ඉන්න පුළුවන්. ඒ දැන් නම් හීතලයි ටික. රෑ වෙනකොට හීතල වෙනවා. මේ හිම වැටෙනවා. හිම වැටෙනවා. හිම වැටෙන්න ගත්තා මේ අවුරුද්දේ ෆස්ට් ටයිම් මේ හිම වැටෙන්නේ මේ වීඩියෝ එක ගන්නකොට එකපාරටම හිම වැටෙන්න ගත්තා. අපි දැන් ලක් එක තමයි. අපි දැන් අවුරුද්දකට පස්සේ හිම දකින්නේ නේ. මේ වීඩියෝ එකේදීම හම්බුණා හිම. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ආයි හම්බෙමු. සදේශා නොත්